අයුබෝවන්. ඉතින් ලස්සන උදයක් නේ. මේක ස්වභාවිකව මං ඉන්නේ දැන් මෙන්න මෙතන. අපි ගියා හේනකට. හේනක් කිව්වම ඉතින් ගොඩාක් දේවල් තියෙනවනේ. ඒකෙන් එක දෙයක් ඔයාලට ගේන්න හිතුණා. ඒ දේ මගේ හිතට හරියට ඇල්ලුවා. මොකද මේක ස්වභාවිකව හැදිච්ච දෙයක්. ඔයාලා අඳුරගත්තත් දන්නේ නැහැ. මේ තමයි තිත්ත තිබ්බටු. තිත්ත තිබ්බටු කිව්වම ඔයාලට හරියටම දන්නේ නැති වෙයි සමහර විට. ඉතින් තිබ්බටු වර්ග ගොඩක් තියෙනවා. මේක ස්වභාවික හැදිච්ච එකක්. එකක් තියෙනවා ලොකු එකක්. ඒක තිත්ත නෑ. අනිත් එක චූටි කටු තියෙනවා. ඒක තිත්තයි. ඉතින් අපිට සුපර් මාකට් වල තිබ්බටු නම් දැක ගන්න පුළුවන්. පොළවල් වලත් තියෙනවා. මේ තිත්ත තිබ්බටු කියන එක ටිකක් අමාරුයි. මොකද මේක වගාවක් විදියට කරනවාද කියන්න මං හරියටම දන්නේ නෑ. හැබැයි මේක නම් මේ ස්වභාවිකව හැදිච්ච දෙයක්. ඉතින් අර වලට ලොකු තිබ්බටු වලට අපි කියනවා ගෝන තිබ්බටු කියලා. ඒක මල සුදු පාටයි ටිකක් ගෙඩිය ලොකුයි. හරියට කපුරු බෝලයක් විතර ලොකුයි. ඒක තිත්ත නෑ. හරිම රසයි ඒකත්. මෙන්න මේකට තමයි කියන්නේ තිත්ත තිබ්බටු. මේකේ විශේෂත්වය මේක මල දම් පාටයි. කටු හැදෙනවා. ගොඩක් කටු තියෙනවා. ඉතින් මේක තිත්ත හින්දාම තමයි මේකට තිත්ත තිබ්බටු කියන්නේ. ගොඩක් ස්වභාවිකව තමයි හැදෙන්නේ. මම මේ ඉන්නේ හේනක. මේ හේනේ නම් මෙන්න මේ තිත්ත තිබ්බටු යායට හැදිලා තියෙනවා. මේක හිටෝපයක් නේ ස්වභාවිකව හැදිච්ච තිත්ත තිබ්බටු. ඉතින් තිත්ත තිබ්බටු ගැන කතා කරද්දී අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. තිත්ත තිබ්බටු ගෙඩිය චූටි. තද්ද කොළ පාටක් තියෙන්නේ. මේක පොකුරක් විදිහට තමයි හැදෙන්නේ. පොකුරක් විදිහට හැදිනකොට මෙන්න මේ තිත්ත තිබ්බටු එකේ මල දම් පාටයි. කොලේ හැමතැනම කටු තියෙනවා. අර අනිත් තිබ්බටු ගහේ ගෝන තිබ්බටු ගහේ එහෙම කටු නැහැ. තිබ්බටු ගහේ තිත්ත තිබ්බටු ගහේ ගොඩක් පත්‍රවල කටු තියෙනවා. ඉතින් අපිට ඒකෙන් හඳුන ගන්න පුළුවන් හොඳටම තිත්ත තිබ්බටු කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ඒක ගෙඩිය ඉදිද්දි මෙන්න මේ වගේ තැඹිලි පාටයි. නමුත් අර ගෝන තිබ්බටු වල එහෙම තැඹිලි පාට නැහැ. ඒක පොඩ්ඩක් අවපැහැ වගේ ගැන්වෙනවා එච්චරයි. මේක තිබ්බටු ගෙඩිය ප්‍රමාණෙමුත් චුට්ටක් පොඩි අනිත් එකටදී. ඉතින් මේ තිත්ත තිබ්බටු හරිම ගුණ කෑමක්. මේ තියෙන්නේ මේක තමයි තිත්ත තිබ්බටු. ඔයාලට සති පොළවල් වල වගේ තැන්වලදී බොහොම කලාතුරකින් තමයි මේක හම්බෙන්නේ. ඉතින් මේ මං ඉන්නේ තියෙනවා දැන් මං ටිකක් කඩාගත්ත ව්‍යංජනයකට. මේක හරිම රස ව්‍යංජනයක්. ඉතින් සමහරුන්ට නම් මේක තිත්තයි. තිත්ත වුණාට මේක හදන ක්‍රමයේ අනුව තමයි ඒක තිත්තද තිත්ත නැද්ද රසට තියනවද කියලා දැනගන්නේ. ඉතින් අපේ පරණ අම්මලා නම් ඒක ගන්න. මේ තියෙන්නේ මං කිව්වේ යායට තියනවා කියලා. මේ යායට හැදිලා තියෙන ස්වභාවිකවම හැදිච්ච තිත්ත තිබ්බටු ගොන්න. පේනව නේද? මේක මෙතන මං හිතන්නේ ගස් ඇති එක 500ක් තියෙනවා. තිත්ත තිබ්බටු. මීටර 3ක් විතර උසට හැදෙනවා තිබ්බටු ගහ. ඉතින් මේවා කඩලා ඉතින් ඔය අපේ ගම්වල ඉන්නවනේ තාම පොළවල් වලට ගෙන ඉතින් මේ හේන අයිතිකාර ඒ මාමලත් මේවා පොළට ගෙනහිල්ලා විකුණනවා. තිත්ත තිබ්බටු හරි ගණන්. මොකද ඒක දුර්ලභයිනේ. මේක ලෙඩ ගොඩකට සුව ගෙන දෙන ඖෂධයක්. ස්වභාවිකව හැදෙන ඖෂධයක්. ඉතින් අපෙන් මේ වගේ කෑම දුරස් වෙලා ගියපු හින්දා තමයි අපිට අද රටේ නැති ලෙඩ හැදිලා තියෙන්නේ. ඉතින් මේ තිබ්බටු වල ಗುಣ ගැන කතා කරද්දි මං කිව්වේ ඔයාලට මේ ලොකු ගොන්නක් විදිහට තියෙනවා කියලා. මේ පේන්නේ තිබ්බටු. මේ ගහ බිම ඉඳලා මීටර 3ක් විතර හැදිලා මෙන්න වගේ. ඉතින් අවුරුදු 3-4ක් තියෙනවා මේ ගහ. ඊපස්සේ ආයෙත් හැදෙනවා. පවුලකට එක ගහක් තිබ්බත් ඇති.
ඉතින් මේක අර පෝච්චි එක වගේම නම් හිටවන්න බෑ. බීමම තමයි හිටවන්න ඕනේ. අවුරුදු එක ගහක් තියෙනවා නම් පවුල් දෙක තුනකට උනත් හොඳට ඕම ඇති. මොකද මේවා හැමදාම කන જાතියක් නෙවෙයිනේ. පේනවනේ. ඉතින් මේ තිබ්බටු වල ಗುಣ ගැන කතා කරද්දී මේ තිබ්බටු කියන්නේ ඖෂධයක්. කෙලින්ම ඖෂධයක්. මේක දියවැඩියාවනේ දැන් අපේ කට්ටිය ගොඩාක් අයට. ඒ දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. මේක කෑවොත් එහෙම ඒ කාපු වෙලේ ඉඳලම රුධිරයේ සීනි මට්ටම පල්ලෙහාට බහිනවා. ඉතින් මේක අපේ ඒවා මේ අපින් දුරස් වෙච්ච හින්දා තමයි අද ඔය වගේ ලෙඩ හැදෙන්නේ. දියවැඩියාවට, සෙමට, චර්ම රෝගවලට, ඒ වගේම දැන් අපේ අයට තියෙන කොලෙස්ටරෝල් වලටත් මේක කියාපු බෙහෙත. මේ වගේ කෑම ස්වභාවික ජාන විකෘති නොකරපු කෑම අපෙන් දුරස් වුණ හින්දා තමයි ඉතින් අපේ අයට මේ වගේ ලෙඩ හැදෙන්නේ. ඉතින් ගෑස්ට්‍රික් වගේ තියෙනවනේ. ඒකටත් හොඳ බෙහෙතක් මේක. මේක කාපුවම ලේ පිරිසිදු කිරීමත් වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් වටිනා ඖෂධීය ගබඩාවක් තමයි මෙන්න මේ තිත්ත තිප්පට කියන චූටි ගෙඩියේ හැංගිලා තියෙන්නේ. ඉතින් මේක මෙහෙම තිබ්බට අපේ කට්ටිය හදන්න දන්නේ නැහනේ. හදන ක්‍රමෙත් මං කියන්න. කොහොමද දන්නද මේක හදන්නේ? ඉස්සෙල්ලාම මේකේ මේ තියෙන ගෙඩි ටික නටුවෙන් කඩලා ගන්න ඕනේ. නටුවෙන් කඩලා ගත්ත ගෙඩි ටික අපි හොඳට සෝදගෙන පොඩ්ඩක් වතුර ටික වේලෙනකම් පැත්තකින් තියලා තියන්න. ඊට පස්සේ මේකේ තිත්ත ගතිය නැති වෙන්න චුටි උපක්‍රමයක් තියෙනවා. කරවල තියෙනව නේද? කරවල හරි හාල් මැස්ස ටිකක් හරි ඒ ටිකත් අරගෙන පැත්තකින් සෝදලා තියාගන්න. ලුණු තෙල් ටික ලිපේ තියලා අබ ටිකක් දාලා ලුණු ටිකක් යහමින් දාන්න. රතු ලුණු තියෙනවා නම් ගොඩක් රසයි. කරවල කෑලි ටිකක් තෙලට දාලා අබ ටිකකුත් දාලා උළුවල් දන්නේ නැහනේ. රම්පේ කරපිංච ටිකකුත් දාලා මෙන්න මේ තිබ්බටු ටිකක් දාලා තෙලේ බෙද ගන්න. තෙලේ බෙදගත්තට පස්සේ මේකට දාන්න පුළුවන් නම් තක්කාලි දානකොට දාන්න අර හාල් මැස්ස දාන්න තක්කාලි දාන්න එපා. මේ අර දේශීය තක්කාලි රටබටු කියන්නේ. ඒක හරි ගොරක තක්කාලි වගේ දෙයක් දාලා ගන්න. ඉතින් හොඳට මේක පොඩි තැම්බෙනකන් ඉඳලා අරගෙන ඇට ටික එහෙම තල්ලා ගන්න. හරිම රසයි. ඉතින් මේ වගේ කෑම අතරින්න එපා. ඒකේ රස විඳින්න. එහෙමනම් අපි මේ හේනෙන් දැන් යන්නත් වෙලාව හරි. දවසක මම ඔයාලට ගෙන පෙන්නන්නම් මේ හේන කොච්චර ලස්සනයිද කියලා. හරි ලස්සන තැනක තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක මෙච්චරලා රැඳී හිටියට. ඔයාලට මේ ගැන මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.